එක්තරා ගමක කවී කියලා තරුණෙක් ජීවත් වෙනවා. මේ තරුණයාට ඉතාමත්ම ලස්සන ලොකු හීනයක් තියෙනවා. ඒ තමයි සාර්ථක ලේඛකයෙක් වෙන්න අවශ්‍යයි කිය. ඒත් පුංචි ගැටලුවක් තිබුණා. ඔහු හැමවෙටම ලියන එක කල් දාන්න පුරුදු වෙලා හිටියා. හැම උදෑසනකම මේ කවී අවදි වෙන්නේ මගේ පොතේ පරිච්ඡේද කීපයක් අද ලියනවා කියලා ඉතාමත්ම හොඳ අභිප්‍රේරණයකි. ඒත් ටික වෙලාවක් යද්දී ඔහුට මේ ලියන එක හෙට දවසට කල් දාන්න හිතෙනවා. මෙයා කරන එක තමයි කාමරයට වෙලා නිදාගන්න එක, නැත්නම් ටීවී එක බලන එක, නැත්නම් සෝෂල් මීඩියා වල ෆෝන් එක අරගෙන එහෙට මෙහෙට යන එක. මෙහෙම යමින් මෙයා හිතනවා මගේ පොතේ වැඩේ මං හෙට කරනවා කියලා. ඉතින් මෙහෙම සති ගාණක් මාස ගාණක් ගත වුණත් ඔහුගේ පොත ලියන එක නම් කෙරෙන්නේ නැහැ. ඉතින් මේ ගැන ඔහුගේ යාළුවෝ වගේම ගෙදර අයත් දැනගත්තා. එක්තරා දවසක මේ කවීගේ වැඩිමාල් සහෝදරිය මෙයාට කතා කරනවා. කතා කරලා මෙන්න මෙහෙම කියනවා. කවී, ඔබ බොහොම දක්ෂ කෙනෙක්. ඔබට හොඳට ලියන්න පුළුවන් කෙනෙක්. ඒත් බලන්න ඔයා කාලේ නාස්ති කරනවා. තාම ඔයා මොකුත් ලියලා නැහැ. ඔයා මේ විදිහට හිටියොත් ඔයාගේ හීනයක්ම විතරයි කියලා. ඉතින් මේක අහපු කවීට ටිකක් දුක හිතෙනවා. ඒත් කවී හොඳටම දන්නවා තමන්ගේ අක්කා කිව්ව දේ හරියටම හරි කියලා. මෙච්චර කල් එයා වැඩේ කල් දදා කවදාවත් මේ පොත ලිව්වේ නැහැ කියලා එයාට හොඳටම තේරෙනවා. ඉතින් මෙයා තමන්ගේ අක්කගෙන් අහනවා මං කොහොමද මේක කොතනින්ද පටන් ගන්න ඕන කියලා. මට හිතා ගන්න බෑ. මට හැම වෙලේම හිතෙන්නේ මං ලියන එක සාර්ථක නෑ කියලා. ඒක නිසා මම මේ වැඩේ කල් දාන්න පුරුදු වෙලා ඉන්නවා කියලා. ඉතින් මේ අක්කා හිනහ වෙලා මෙන්න මෙහෙම කියනවා. කවී, පළවෙනි පියවර ඇත්තටම හරිම අමාරුයි. ඒක පටන් ගත්තොත් තමයි ඔයාට ඒ ගමන යන්න පුළුවන් වෙන්නේ. වැඩේ අවසානය ගැන හෝ ඒ වැඩේ පරිපූර්ණත්වය ගැන ඔයා වද වෙන්න එපා. වැඩේ පටන් ගන්න එක ගැන විතරක් ඔයා හිතන්න. ඊට පස්සේ ඔයා දන්නේම නැතුව ඔයාගේ ඉලක්කයට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එදා රෑ කවී මේ අක්කා කිව්ව දේ ගැන කල්පනා කරනවා. මෙහෙම කල්පනා කර ඉඳලා පහුවදා උදේම කවී තමන්ගේ පොත ලියන්න පටන් ගන්නවා. එදා දවසේ ඔහුට ඉතාමත්ම කුඩා ප්‍රමාණයක් තමයි ලියන්න පුළුවන් වෙන්නේ. නමුත් ඔහු යම් ප්‍රමාණයක් ලිව්ව එක ගැන ඔහුට සතුටු හිතෙනවා. ඔහු ඊළඟ දවසෙත් තවත් ටිකක් ලියනවා. ඊළඟ දවසේ තවත් ටිකක් ලියනවා. මෙන්න මේ විදිහට ඔහු ටික ඔහුගේ පොත ලියන එක කරගෙන යනවා. ඉතින් ඔහුටම සතුටුයි මේ වැඩේ දැන් කෙරෙන එක ගැන. අවසානයේදී මාසයකට විතර පස්සේ ඔහුගේ පොත සම්පූර්ණයෙන්ම ලියලා ඉවර කරනවා. ඒත් මේ පොත ඔහු බලාපොරොත්තු වෙච්ච මට්ටමේ එකක් නම් නෙමෙයි. නමුත් ඔහුට සතුටුයි ඔහු ආරම්භයක් විදිහට මේ පොත ලියලා ඉවර කරපු එක ගැන. ඉතින් ඔහු අක්කත් එක්ක ඒ ගැන කතා කරනවා. අක්කා කියනවා දැන් ඔබ මේ ලිව්ව එක නැවත සංස්කරණය කරන්න පටන් ගන්න කියලා. ඉතින් අවසානයේදී කවී තේරුම් ගන්නවා තමන්ගේ මේ වැඩ කල් දාන පුරුද්ද නවත්තගත්ත නිසා තමයි ඔහුට මේ පොත ලියලා ඉවර කරන්න පුළුවන් වුණේ කියලා. ඉතින් ඔහු හිතා ගන්නවා කවමදාකවත් ආයි වැඩ කල් දාන්නේ නැහැ. ඒ වැඩේ අවසානය ගැන හිතනවට වඩා ආරම්භය ගැන හිතලා ඒ වැඩේ පළමු පියවර තියෙන එක තමයි වැදගත් කියලා. ඉතින් අවසානයේදී ඔහු ඔහුගේ පොතේ වැඩ කටයුතු සාර්ථකව ඉවර කරලා ඔහුගේ හීනයක් වෙච්චි ලේඛකයෙක් බවට ඔහු පත් වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මේ කවීගේ කතාව. ඉතින් මෙන්න මේ කතාවෙන් අපිට ගන්න තියෙන වැදගත්ම දේ තමයි අපිත් වැඩවල අවසානය ගැන හරි ඒ වැඩේ පරිපූර්ණත්වය ගැන හරි හිතා වැඩ කල් දානවා නම් ඒක අදම නවත්තලා වැඩේ ආරම්භය ගැන විතරක් හිතලා වැඩේ පටන් ගන්න ඕන කියන එක. ඉතින් ඊට අමතරව මේ කතාව ගැන ඔබට මොකක්ද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ ජීවිතයට කතාවක් හැමදාම අහන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න සහ මේ කතාව තව කෙනෙකුට අහන්න ෂෙයා කරන්න කියලාත් ඔබට ආරාධනා කරනවා.
යළි දවසක ජීවිතයට කතාවක් එක හමුවෙනතුරු ඔබට ජයග්‍රාහි සුබ දවසක් වේවා.